back to my YouTube channel. ඉතින් මගේ YouTube channel එකට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අද ඉරිද දවසක්. ඉතින් අද අපි කැම්පස් එකට ආවා මේ යාළුවත් එක්ක. වැඩ ටිකක් තියෙනවා කරගන්න නෝට් ටිකක් තියෙනවා ලියන්න. ඒ නිසා අපි අද ආවා කැම්පස් එකට. දැන් අපි මේ යන්නේ තැනක් හොයලා වැඩ ටික කරගන්න. මම අද ආවේ මගේ යාළුවත් එක්ක මේ ඉන්නේ. එයා තමයි මට කිව්වේ vlog එකක් කරන්න කියලා. කරන්න නැතුව ඉන්න එපා කියලා. ඉතින් මම අද හිතුවා vlog එකක් කරන්න. ඉතින් ළමයි අද වැස්ස දවසක්. වැස්ස දවසේ තමයි ඉතින් අපි ආවේ වැඩ කරන්න කියලා. හොඳටම වහිනවා. තෙමි තමයි ඉතින් මේ වීඩියෝ එක ගත්තේ. ඊට පස්සේ අපි ගියා කැන්ටින් එකට. වැස්සනේ හොඳටම සීතලයි. ඉතින් අපි ගියත් එකක් බොන්න කියලා හිතාගෙන අපි ගොඩක් කලාවට ෆ්‍රී වෙලාවක් එහෙම තිබ්බොත් යනවා උළුදු වඩේ එකක් කාලා තේ එකක් බොන්න. ඉතින් අපි ඔය එක දේවල් ගැන කතා කර උළුදු වඩේ එකක් කාලා තේ එකක් බොනවා. ඉතින් අද වැස්ස දවසක්නේ. ඉතින් හොඳටම තෙමුණා උදේ එනකොට. ගෙදර ඉඳන් තමයි එන්නේ අපි කැම්පස් අපි දෙන්නම කැම්පස් එකට ළඟා ඉන්න ගෙවල් ළඟට ගෙවල් ළඟ කිව්වට ඉතින් බස් දෙකකින් විතර එන්න ඕනේ. ඒත් ඉතින් අපි දෙන්න ගෙදර ඉඳන් තමයි එන්නේ. ඒ නිසා ඉතින් අද උදේ එනකොට අනිත් බස් එකට මාරු වෙලා හැම එනකොට ඉතින් අපි දෙන්න හොඳටම තෙමුණා. ඒ තමයි වැඩිපුරත් එක්ක බඩගිනි. ඒ නිසා මොනවා හරි කාලා තේ එකක් බොන්න කියලා හිතන් ආවේ. බත් කෑවේ නෑ. බත් කෑවොත් නිදිමත හැදෙනවා. එතකොට වැඩක් කරගන්න වෙන්නේ නැහැ. ඒ නිසා දැන් අපි ඉන්නේ ඔය ආර්ට් කැන්ටින් එකේ. ඇත්තටම කෑම මාර රසයි. ඇත්තටම අපි අද නිවාඩු දවසේ පාඩම් කරන්න වැඩ කරන්න එමු කියලා කිව්වේ. මොකද ලෙක්චර්ස් තියෙනවා දවස්වල අනිත් දවස්වල. ඉතින් වැඩක් කරගන්න උනේම නැහැ. නෝට්ස් එහෙම තියෙනවා ගොඩ ගැහිලා. ඉතින් ඒ ටික ලියා ගන්නත් එක්ක තමයි ආවේ. අපි අද එමු කියලා හිතන් හිටියේ. සෙනසුරාදා තමයි අපි එමු කියලා හිතන් හිටියේ. ඒ වුණාට එන්න බැරි වුණා. ඉතින් අපි ඉරිදා ආවා. මට මීට කලින් vlog එකක් කරන්නත් බැරි වුණා කැම්පස් එකට ආවට පස්සේ. ඉතින් යාළුවා තමයි කිව්වේ vlog එකක් කරන්න මොකුත් වීඩියෝස් දාන්න නැතුව ඉන්න එපා කියලා. ඔන්න ඉතින් අපි ඒකත් බීලා උළුදු වඩේ එකත් කාලා අපි ආපහු වැඩේ කරන්න පටන් ගත්තා. දැන් ඉතින් තියෙන්නේ නෝට් ටික හදාගෙන යන්න. අපි ඉතින් කැන්ටින් එකේම ඉඳගෙන කරමු කියලා කිව්වා. ඉතින් වැස්සනේ. ආයෙ එළියට ගියොත් ආයෙත් එමෙන්න වෙනවනේ. කට්ටිය එච්චර හිටියෙත් නැහැ. තව කීප දෙනෙක් ඇවිල්ලා හිටියා වැඩ කරන්න. සීනියර්ස්ලා. ඉතින් යාළුවත් වැඩ කරන නිසා අපිත් එතනම ඉඳගෙන වැඩ කරා. ඔය ඉන්නේ මගේ යාළුවා. එයාත් ඉතින් වැඩ කරන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔන්න ආපහු වැඩ කරන්න ගත්තා. උතර දෙනකොට ඉතින් චුට්ටක් නවත්තලා ආයෙ ලියන්න ගන්නවා. ඉතින් ඔහොම තමයි වැඩ කර ඉන්නේ. ඇත්තටම ළමයි මම වොයිස් කරන්නේ මේ ගෙදර ඉඳන්. ඒ නිසා අවට වටපිටාවෙන් සද්ද එහෙම හෙයි. ඒ වෙච්චර ගණන් ගන්න එපා. දන්නවනේ ඉතින් 7යි ගානට වගේ තමයි මම මේ වොයිස් කරන්නේ. ගෙදර ඉතින් නිවුස් එහෙම දානවා. ඉතින් අර එහෙම සද්ද ඇහෙනවා. ඒ වෙච්චර ගණන් ගන්න එපා. ඉතින් ඔයාලට මට කියන්න හිතුණා චූටි කතාවක්. මොකද දැන් ඉතින් අපි මෙහෙම පාඩම් කරන්නේ, මෙහෙම වැඩ කරන්නේ. අපි අපේ ටාගට්ස් වලට යන්නනේ. ඉතින් අපි ජීවිතේ දිනන්න ඕන කාටවත් පේන්න නෙවෙයි. දවසක තමන් ආපු ගමන ගැන සෑහීමකටපත් වෙන්න පුළුවන් විදියකට ඒ කියන්නේ තමන්ගේම අය තමන් ගැන සතුට වෙන තරමටයි අම්මට තාත්තට අඩුවක් නැතුව සලකන්න පුළුවන් තරමටයි. මොකද අපි ජීවිතේ සාර්ථකත්වයට එන්න කන කට්ට කාපු හැටි මතක් කර සතුට වෙන්න පුළුවන් තරමට අපිට කාලයක් එනවානේ. අපි මෙන්න මේ විදියට කට්ට කෑවා, මෙන්න මේ විදියට තමයි වැඩ කරේ කියලා හිතලා සතුට වෙන්න පුළුවන් වෙන. ඒ වගේම තව හැදෙන කෙනෙක්ට තමන් ගැන නිහතමානීව කියන්න පුළුවන් තරමට. දැන් හිතන්නකෝ ඔය අඳුරන නංගි කෙනෙක්ට හෝ මල්ලි කෙනෙක්ට මම ඒ ලෙවල් කාර්ය පාඩම් කළේ මෙහෙමයි, මම කැම්පස් යනකොට වැඩ කළේ මෙහෙමයි කියලා ආඩම්බරෙන් කිසිම කුහකකමක් නැතුව කියන්න පුළුවන් තරමට දැන් ගොඩක් කට්ටිය අපි සමාජයේ ඉන්න කට්ටිය ගොඩක් කුහකයිනේ. එයා කැමති නෑ අපි පාඩම් කරන විදිය තවත් කෙනෙක්ට කියන්න. එයා කොහොමද එක්සෑම් එකට පාඩම් කරේ, එක්සෑම් එක ගොඩ දාගත්තේ, වැඩ කරගත්තේ. එහෙම කට්ටිය ඉතින් ඕන තරම් අපිට හම්බ වෙලා තියෙනවා. ඉස්කෝලේ යන කාලේ ඉන්න පුළුවන්. ඒතර ක්ලාස් වල ඉන්න පුළුවන්. ඒ වගේම යුනිවර්සිටි වලත් ඒ වගේම කට්ටිය ඉන්නවා.
ඉතින් අන්න එදාට අපිට හදවතින්ම දිනු. මොකද අපි හදවතින්ම දිනන තරමට අපේ ජීවිතේ ගොඩාක් ලස්සනයි. ඇයි එහෙම වෙන්නේ? මොකද අපිට කියන්න පුළුවන්නේ අපි මෙන්න මේ වගේ දොරක් ආව කියලා. ඉතින් ජීවිතේ කියන්නේ රෝස මල් අතුරපු මාවතක් නෙවෙයිනේ. අපිට පොඩි කාලේ ඉඳන් හැම ටීචර් කෙනෙක්ම අම්මා තාත්තා හැම දෙයක්ම හැම වෙලාවෙම කියන දෙයක් තමයි ජීවිතේ කියන්නේ රෝස මල් අතුරුණු මාවතක් නෙවෙයි කියලා. කටු වලින් පිරලා කියපු තැනක්. පරිස්සමෙන් තමයි අපි ගමන් කරන්න ඕන. ඉතින් හීරීම් තුවාල ඇති වෙනවා, වේදනාව, කාලය එක්ක මේ හැම දෙයක්ම සුවපත් වෙලා යනවා. ඒ වගේම අපි හිතන්න ඕන දෙයක් තමයි අපිට හැම දෙයක්ම වාසනාවට ලැබෙනවා කියන එක නෙවෙයි. ගොඩක් අය හිතන්නේ වාසනාව නැහැනේ මට වාසනාව තියෙන්න ඕනේ ඒ දේ ළඟා කරගන්න. එහෙම දෙයක් නැහැ. ජීවිතේ හැම තප්පරයක්ම chance එකක් වෙන්නේ වාසනාවන්තයෙක්ට නෙවෙයි උත්සාහ කරන කෙනෙක්ට. මොකද වාසනාව කියන දේ විශ්වාස කරන තරමටම එක සාධාරණ හේතුවක් හරි තියනවද? එහෙම නෑ නේද? මේ තාක් සාර්ථක වුණු පුද්ගලයන් ගත්තට පස්සේ ඒ හැම කෙනෙක්ම බිහි වුණේ වාසනාවකට කිව්වොත් ඒක අනිවාර්යයෙන්ම මිරිඟුවක්, බොරුවක්. මොකද ඒ වගේ දෙයක් එහෙම කියනවා කියන්නේ උත්සාහවන්තයෙක්ට කරන බාධාවක් කියන එක. මොකද උත්සාහ කරන පුද්ගලයා සාර්ථකත්වයේ දැනගම් බලාගෙන ඉන්නේ නැහැ. ඒක ලබා ගන්න ගොඩක් උත්සාහ කරනවා, කැපකිරීම කරනවා, අදිෂ්ඨානයක් ඇති කරගන්නවා. අන්න එහෙම තමයි උත්සාහවන්තයෙක් කියලා කියන්නේ. හැබැයි වාසනාව කියන දේ හිත ගියොත් කවදාවත් කිසිම දෙයක්ම අපිට ලැබෙන්නේ නැහැ. මම ඒ වගේ උත්සාහයින්ට උදාහරණයක් කියන්නම්. උදාහරණයක් විදිහට ඇල්බර්ට් අයින්ස්ටයින් ගත්තට පස්සේ එයා පාසල් කාලේ මෝඩ දරුවෙක් විදිහට තමයි ප්‍රතික්ෂේප වෙලා තියෙන්නේ. ගුරුවරු පවා කියලා තියෙනවා. හැබැයි වර්තමානයේ වෙනකොට එයා තමයි ලෝකේ ඉන්න විශිෂ්ටතම විද්‍යාඥයා බවට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම ජේ.කේ. රෝලින් එයා ගත්තට පස්සේ විවාහයෙන් පස්සේ තනි වුණ මවක්. අය හෝටල් වල සේවය කළා තමයි ග්‍රන්ථකරණයේ යෙදුනේ. හැබැයි අද වෙනකොට එයා තමයි හැරි පොටර්හි කතුවරයා වෙන්නේ. ඉතින් අන්න එහෙම උත්සාහ කළා තමයි ගොඩක් කට්ටිය තමන්ගේ හීනවලට ජයග්‍රහණවලට ගිහින් තියෙන්නේ. ඉතින් ඔන්න නෝට් ටිකක් ලියලා ඉවරයි. ඉතින් යාළුවත් ලියන ගමන් ඉන්නේ. ඉතින් අපි ඊට පස්සේ එතනින් වෙන තැනකට යන්න තීරණය කරා. මොකද එකම තැන ඉන්න ගියාම කම්මැලි. ඒ නිසා අපි ගියා. ඉතින් යනකොට මට චූටි අරලිය මලක් හම්බ වුණා. ඉතින් ඒකත් අරන් ගියා. අපි කැම්පස් එකේ පොඩි ජෑම් ගහක් තිබ්බා. මට ඉතින් යාළුවා ගිහලා ජෑම් ගෙඩි ටිකක් කඩලා දුන්න කන්න කියලා. මේ වෙලාව නම් වැස්ස චුට්ටක් පායලා තිබ්බේ. ඔය ඉන්නේ අපේ කැම්පස් එකේ ඉන්නේ මොනරෙක්. එයා ගොඩක් වෙලාවට කැම්පස් එකේ ඉන්නව මොනර ගොඩක්. ඔය දැන් අපි ඊළඟට පාඩම් කරන්න ආපු තැන ඒ මොනරේ තෙන්ටත් ඇවිල්ලා හිටියා. ඉතින් යාගේ චූටි වීඩියෝ එකක් ගත්තා. දැන් ඉතින් ඔන්න ආපහු කලින් වගේම වැඩ කරන්න තමයි පටන් ගත්තේ. ඉතින් මම කී හිටිය තැනින් ආයෙ කතාව පටන් ගන්නවා. ඉතින් ඒ විදිහට තමයි අපි උත්සාහයෙන් වැඩ කළා තමයි අපේ ජයග්‍රහණ කරා යන්න ඕන. ඒ වගේම දැන් බලන්නකෝ විදුලි කොටනවා, එතකොට අකුණු ගහනවා, ඊට පස්සේ හයියෙන් වහිනවා, ඊට පස්සේ ආය අවුව වැටෙනවානේ. ඉතින් අපිට කොච්චර බාධක ආවත් කරදර ආවත් අපිට දරා ගන්න පුළුවන් නම් යහපත් කාලයක් අනිවාර්යයෙන්ම එනවා. ඉතින් යහපත් කාලයක් ගැන කතා කරනකොට ගොඩක් අය කියනවා අපිට නම් යහපත් කාලයක් එන්නේ අපි මැරුණම කියලා, වයසට ගියාම කියලා, එහෙමවත් එන්නේ නැහැ කියලා කියනවා. ඒක තමයි එයාලගේ ඍණාත්මක අදහස් වෙන්නේ. මොකද එයාලා මේ යහපත් කාලය යහපත් කරගන්නව වෙනුවට ඍණාත්මක දේවල් කියලා තවත් කඩාගෙන වැටෙනවා. දැන් හිතන්නකෝ තවත් කෙනෙක් ඇත්තටම කරදරයකට වැටුනම එහෙමත් නැත්නම් මොකක් හරි ප්‍රශ්නයකට වැටෙනම සමහර මිනිස්සු පුරුදු වෙලා ඉන්නේ එයාව ගොඩ ගන්න නෙවෙයි එයාව මැරෙන තැනටපත් කරලා වැඩ කරන්න. එහෙමත් නැත්නම් තවත් ඉන්න තැනින් තවත් පහළට වට්ටන්න. හැබැයි මිනිස්සෙක් වැටුන තැන නැගිටවන්න කවදාවත් හිතලම නැහැ. තවත් අන්තිමටම වට්ටන්න තමයි ගොඩක් මිනිස්සු හිතන්නේ. කොච්චර සුලිසුලඟ ආවත් සමහර ගස් හෙලවෙන්නේ නැතුව තියනවානේ. ඒ වගේ තමයි සමහර මිනිස්සු කොච්චර වට්ටන්න හැදුවත් ඇත්තටම කිව්වොත් වැටෙන්නේ නැහැ. එහෙම තමයි මේ සමාජෙ හැඩ ගැහෙන්න ඕන අපි. ගොඩක් අය එහෙම ඉන්නවා. අපි දැකලා ඇති, අපිට අහන්න ලැබිලා ඇති ඒ වගේ අය ගැන.
ඒ වගේම හැම අඳුර වලාකුළකම රිදී රේඛාවක් තියෙනවා කියලා අපි අහලා තියෙනවානේ. අන්න ඒ විදිහට හැමදේම වෙන්නේ හොඳට කියලා අපේ හිතන්න. එතකොට නෙගටිව් දේවල්, නෙගටිව් සිතිවිලි අපිට අපෙන් ඈත් කළම දාන්න පුළුවන්. මොකද ඒක තමයි අපේ තියෙන ලොකුම දුර්වලකම. ඒ නිසා අපි ඒ වයින් ඈත් වෙන තරමට තමයි අපේ ජීවිතේ ඉස්සරහට යන්න ඕන වෙන්නේ. ඉතින් කොච්චර දරුණුවට අකුණ ගැහුවත් අවසානයේට වැහැලා අහස ලස්සනට පැහැදිලියට පේනවා. ඒ වගේ තමයි අපිට කොච්චර බාධා ආවත් අවසානයේට ඒ හැම බාධාවක්ම අපිට දිනුම දීලා පැත්තකට වෙනවා. මොකද එයාලා දන්නවා ස්වභාව ධර්මයේ වුණත් දන්නවා මෙයා මහන්සි වෙලා වැඩ කරන කෙනෙක්. එයා තවත් කෙනෙක්ට හිරිහැරයක් කරන්නේ නැහැ, කරදරයක් කරන්නේ නැහැ කියලා. ඉතින් එතකොට එයාලම බාධා අපිට දෙන්න නැතුව ඉන්නවා. ඉතින් ඒ වගේ තමයි තමන්ට තමන් ගැනම ආඩම්බර හිතන දවසක් වෙනකන් උපරිමෙන්ම වැඩ කරන්න. මොකද හැම දෙයකම අපිට ඉන්නේ අපේ අම්මයි තාත්තයි විතරයි. කොච්චර කට්ටිය අපේ ළඟින් හිටියත් ඒ ළමා කට්ටිය වාසියට ඉන්න පුළුවන්. සමහර යාළුවෝ උනත් ඉන්නවනේ. තමන්ගේ වැඩේ කරගන්නකම් විතරයි ළඟට වෙලා ඉන්නේ. ඇත්තටම එහෙම යාළුවෝ ඉන්නවා නම් එහෙම යාළුවන්ගෙන් අයින් වෙන්න. හොඳම යාළුවෙක් විතරක් ළඟින් තියාගන්න. තමන්ගේ හැමදේම කියන්න පුළුවන්. එහෙම යාළුවෝ ටිකක් ඉන්න තරමට ජීවිතේ හොඳයි. මොකද ඒ හැම දෙයක්ම අපිට තේරුම් යනවා අපි දිනපු දවසකට. එතකොට ඔයාගේ වටේ පිටේ අයට දැනෙනවා ඔයා කවුද කියලා. හැබැයි ඉඳලා හිටලා හරි පොඩ්ඩක් පැහැදිලිව බලන්නකෝ. එතකොට ඔයාට දැනේවි ඔයාගේ වටේ පිටේ ඉන්න අය කවුද කියලා. අනිවාර්යෙන් එදාට එහෙම ඉන්නේ ඔයාගේ අම්මා තාත්තා වෙන්න පුළුවන්, සහෝදර සහෝදරියෝ වෙන්න පුළුවන්, හොඳම යාළුවෝ වෙන්න පුළුවන්. එහෙම අය විතරයි. ඇත්තටම අපි සාමාන්‍යයෙන් මොකක් හරි වැඩක් කරන්න ගත්තට පස්සේ අපි 90%ක්ම හිතන්නේ කල්පනා කරන එක. ඇත්තටම ඒක මට කරන්න පුළුවන්ද? ඒක කරොත් මොකද්ද වෙන්නේ? එහෙම කියලා අපි හිත ඉන්නවනේ. හැබැයි අපි ඇත්තටම ඒක කරන කාලය වෙන්නේ 10%ක් වගේ. හැබැයි අපි අර 90%ම අරගෙන ඒ වැඩේ කරා නම් අපිට ඕනම දෙයක් ඉක්මනින් ජය ගන්න පුළුවන්. ඒ වගේ තමයි අපි කල්පනා කර ඉන්නවට වඩා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තමන්ට ඒ දේ කරන්න පුළුවන් කියලා හිතනවා නම් හිතලා පොසිටිව් විදියට තමන් ඒ හැම දෙයක්ම කරන්න පුරුදු වෙනවා. තවත් කෙනෙක් කියන දේවල් අහන්නේ නැතුව. එහෙම තවත් කෙනෙක් කියන දෙයක් ඇහුවත් කමක් නැහැ. ඒත් එයාලා සමහරක් වෙලාවට කියන අපේ හිත රිදෙන විදියටනේ අපෝ ඔයාට ඔය දේ කරන්න බෑ. ඔයා ඔය දේ කරන්න එපා. ඔයාට ඔය දේ කරගන්න පුළුවන් නේද? ඒ වගේ නෙගටිව් දේවල් අපේ ඔළුවට දැම්මට පස්සේ අපිට හිතෙනවා අනේ ඔයා කියන කතාව ඇත්ත මට ඒ දේ කරන්න පුළුවන්ද කියලා. ඉතින් මමත් ඔයාට මේ දේවල් කිව්වේ ඔයාට පොඩි මොටිවේෂන් එකක් විදියට. මම ඒ කාලේ කියන්නේ A level කරන්න කලින් O level කරලා ගෙදර හිටපු කාලේ වගේ මම මොටිවේෂන් ලිව්වා. එක දේවල් ලිව්වා. ඒ වගේ දේවල් ලියලා මම පොත් හදාගත්තා. මම ඔය සමහර මට අහන්න ලැබෙන දේවල්, දකින්න ලැබෙන දේවල්, ඒ වගේ දේවල් අහලා තමයි මම ඔය ලියන්න පටන් ගත්තේ ඉස්සර පොත්. ඉතින් මම ඒව ගෙනුත් මේ චූටි දේවල් දාලා තමයි ඔයාලට කියන්නේ. මොකද තවත් කෙනෙක් ගොඩ යනවා නම් ඒ වචනයකින් වුණත් ඒක කොච්චර සතුටක්ද බලන්නකෝ. ඔන්න ඉතින් ඊට පස්සේ අපි වැඩ කළා. ඉතින් අත රිදෙනවනේ නෝට් ලියලා. ඉතින් අපි දෙන්න චුට්ටක් කතා කර හිටියා. ඔය ඉස්සරහා නුගගහක් එක්ක පහලට ඉතින් කන්දක් වගේ තියෙනවා. අපි ඉතින් ඒක දිහා බල හිටියේ. කට්ටිය යනවා. අද නම් වැඩි කට්ටිය නෑ. මොකද නිවාඩු දවසක් නේ, ඉරිදා දවසක්. ඒත් ටික දෙනෙක් හිටියා. ඔය ඉස්සරහින් මොනරු යනවා. ඔය මගේ යාළුවා හරි ආසයි මොනරුන්ට. මොනරු පිල් විදනවා බලන්න. එයා ඉතින් මට මොනරෙක් දැක ගම ඔන්න හලෝ මොනරෙක් කිය පෙන්නනවා. එයා ඉතින් හරි ආසයි. ඉතින් ඔය අපි මේ දේවල් ගැන බල කැම්පස් එකේ ලස්සන බල ඉන්නවා ඉතින් මම අද ඔය කිව්ව කතාවල් ඔයාලා හොඳට හිතට අරන් ඒ දේවල් කරන්න. මම කියන්නේ ඒ දේවල් ඒ විදියටම පිළිපදින්න කියලා. මේ දෙයින් ගන්න පුළුවන් දෙයක් තියෙනවා නම් ඔයාලා ගන්න බැරි දෙයක් තියෙනවා නම් ඉතින් ගන්න එපා. ඉතින් මං හිතනවා මං ඔයාලට කිව්ව කතාවෙන් ඔයාලගේ ජීවිතේට ගන්න පුළුවන් දේවල් ඇති කියලා. ඔන්න ඉතින් අපි වැඩ ටික කරලා ඉවරයි. යාළුවා නම් ඉවරයි. ඊට පස්සේ ඉතින් මම අන්තිම ටික ලියන ගමන් තමයි ඉන්නේ. අපි ටිකක් වෙලාසනෙන් ගියා. මොකද ඉතින් ආපහු වැස්සොත් තෙමෙන්න වෙනවනේ. උදෙත් ඉතින් තෙමීගෙනනේ ආවේ. ඇත්තටම නාගෙන වගේ තමයි ආවේ. තරම් තෙමුණා.
ඉතින් අපි හිතුවා අදත් වහින්න කලින් යන්න ඕන කියලා. මේ දවස්වල හරියට වහිනවනේ. ඒ නිසා. ඉතින් ළමයි ඇත්තටම කිව්වොත් මට වීඩියෝස් කරන්න බැරි වුණා. කැම්පස් එකට ආපු දවසේ ඉඳන් නිකන් ෂෝට්ස් වීඩියෝස් ටිකක් නම් දාලා ඇති කැම්පස් එකේ. සමහරක් වීඩියෝස් ඒත් ඉතින් මට කැම්පස් එකට ආවට පස්සේ වීඩියෝ එකක් කරන්න බැරි වුණා. මම හිතාගෙනම හිටියේ vlog එකක් කරනවා කියලා. ඒත් ඉතින් සමහර දවස්වලට ඉතින් කරන්න බැරි වුණා හිතාගෙන ආවට. ඔන්න ඉතින් අපි දැන් යන්න තමයි හදන්නේ ගෙදර. ඉතින් ඔයා මගේ channel එකට අලුත් නම් channel එක subscribe කරන්නත් අමතක කරන්න එපා. වීඩියෝ එක හොඳයි නම් වීඩියෝ එකෙන් ගන්න දෙයක් තියෙනවා නම් like එකක් දාලා comment එකක් දාලා share කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අපි තවත් vlog එකකින් හම්බෙමු. bye.